welcome viewers. මේ සූසන් කේස් එකේ part 2 වීඩියෝ එක part 1 එක බලලා නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ link එක pin කරන්නම්. ඒක බලලා මේ වීඩියෝ එක බලන්න. දැන් අපරාධකරුවා කවුද කියලා හොයාගන්න ඕනේ කියන පීඩනයක් පොලිසියට තිබුණා. ඊළඟ අධ්‍යයන හැටියට ඒ බෙහෙත් බෝතල් ඩිලිවරි වෙලා තිබුණු තැනින් සීස් කරපු බෙහෙත් බෝතල් හැම එකක්ම බෝතල් 5ක විතරයි සයනයිඩ් කලවම් වෙලා තියෙන්නේ කියලාත් ඒකෙන් එකක් සූසන්ගේ නිවසෙන් හමු වුණා. තවත් දෙකක් සියටල් නගරයේ තියෙන වැළඳ සැලකින් හමු වුණා. ඊළඟ බෝතල් දෙක ස්ටෙලාගේ නිවසින් හමු වුණා. සයනයිඩ් අඩංගු බෙහෙත් බෝතල් 5 පරීක්ෂා කරනකොට තමයි පොලිසියම විමතියට පත්වෙන දෙයක් හොයාගන්නේ. ඒ වගේම ඒ දේ තමයි මේ කේස් එකේ බ්‍රේක් ත්‍රූ එක කියලා කියන්න පුළුවන්. එහෙම වුන් හොයාගත්තු දේ මොකද්ද? ඝාතකයා කවුද? පොලිසිය මේ කේස් එක කොහොමද විසඳුවේ? මේ ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. එහෙමනම් එන්න අද වීඩියෝ එකට යමු. පොලිසිය සයනයිඩ් අඩංගු බෙහෙත් පෙති පරීක්ෂා කරනකොට අසාමාන්‍ය දෙයක් නෝට් කරනවා. සයනයිඩ් පාටිකල්ස් අතර තනින් තන ක්‍රීම් පාටෙන් ක්‍රිස්ටල් වගේ තියෙන එක නෝට් කරනවා. ඒ මොකද්ද කියලා පරීක්ෂා කරනකොට තමයි වර්ග 4ක මොලිකියුල් ඕන් හොයාගන්නේ. එහෙම ඒකේ තියෙන මොලිකියුල්ස් වර්ගයක් ඇල්ජිසයිඩ් වල විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මාළු ටැංකි වල පාසෙන්නේ නැතුව තියන්න යොදා ගන්නා දෙයක් තමයි ඇල්ජිසයිඩ්. ඒ නිසා සියටල් නගරේ ඇල්ජිසයිඩ් විකුණන හැම කඩයක්ම පරීක්ෂා කරනවා. එහෙම පරීක්ෂා කරලා බලනකොට ටොම් කියන පුද්ගලයාගේ පෙට් ෂොප් එකේ ඒ ඇල්ජිසයිඩ් වර්ගය තියෙන එක හොයාගන්නවා. ඉන්පස්සේ මේ ගැන පොලිසිය ටොම්ගෙන් ප්‍රශ්න කරනවා. ඔයාගෙන් මේ ඇල්ජිසයිඩ් කවුරුද මිලදී ගත්තේ කියලා කියන්න පුළුවන්ද? ඒ වගේම ටොම් එහෙම මිලදී ගත්තු අයගෙන් මේ පින්තූරවල කවුරු හරි ඉන්නවද කියලා අපිට පොඩ්ඩක් කියන්න කියලා පොලිසිය සමහර පින්තූර ඕට පෙන්වනවා. ඒ පින්තූර දිහා එකින් එක බලාගෙන ඉන්නකොට මෙන්න මෙයා තමයි මගෙන් අරගෙන ගියේ. ඇත්තම කියනවා නම් මෙයා වෙනුවෙන් තමයි මම ඇල්ජිසයිඩ් අරන් තියලා විකුණන්නේ කියලා කියනවා. ඒ පින්තූරයේ හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. තමන්ගේ සැමියාගේ මරණය සැකයි කියලා කේස් එක රීಓපන් කරපු ස්ටෙලා තමයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවෙයි. පොලිසිය ඇයි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ස්ටෙලාගේ පින්තූරය තියන්න අවශ්‍ය කියලා? ඒකටත් හේතුවක් තියෙනවා. පොලිසිය ස්ටෙලාගේ නිවස පරීක්ෂා කරනකොට නිවසේ මාළු ටැංකියක් තියෙන එක දැකලා ඇති. කොතරම් සැමියාගේ මරණයෙන් දුකට පත් වෙලා කේස් එක රීಓපන් කළත් පොලිසියේ කෝණයෙන් හැමෝම සැකකරුවන් තමයි. ඒ නිසා තමයි ස්ටෙලාගේ පින්තූරයත් ඒ අතර තිබිලා තියෙන්නේ. නමුත් පොලිසිය සැක කරන පරිදි ස්ටෙලා තමයි අපරාධකාරණිය නම් ඇය විසින්ම තමන්ගේ සැමියව ඝාතනය කළා කියලා ගත්තත් කාටවත්ම සැකයක් මතුවුණේ නැහැ. වෛද්‍යවරුනුත් හොයාගත්තේ නැහැ. මරණ පරීක්ෂණ වාර්තාවෙත් ස්වාභාවික මරණයක් කියලා තමයි සඳහන් වුණේ. එහෙම තියෙනකොට ඇය විසින්ම පොලිසියට ඇවිත් මේ කේස් එක රීಓපන් කරයිද කියන ප්‍රශ්නය පොලිසියට තිබුණා. ඒ නිසා ස්ටෙලා ගැන රහස්‍යගතව තොරතුරු හොයන්න පටන් ගන්නවා. එහෙම ඔවුන් හොයාගත්තු දේ තමයි මේ 1943 වර්ෂයේ ජෝර්ජ් සහ ජෝ ස්ටීවන්සන් යෝලට දාව උපන් පස්වැනි දරුවා තමයි ස්ටෙලා ස්ටීවන්සන් කියන්නේ. ඇයගේ දෙමාපියන් දෙදෙනාම මත්පැන් වලට ඇබ්බැහි නිසා දෙදෙනා අතරම නිතරම රණ්ඩු ඇති වෙලා එක් අවස්ථාවක දෙදෙනාම දික්කසාද වෙලා තියෙනවා. ඉන්පස්සේ මව සමග ජීවත් වුණු ස්ටෙලා පුද්ගලයෙක්ව විවාහ කරගන්නවා. ඉන්පස්සේ ඔවුන්ට සින්තියා කියන ගැහණු දරුවෙකුත් උපදිනවා. නමුත් දවස් ගත වෙන්න ස්ටෙලා මත්පැන් වලට තවත් ඇබ්බැහි වෙනවා. මේ නිසා ඔහු ස්ටෙලාව දික්කසාද කරනවා. ඉන්පස්සේ තමයි 1974 දී බෲස් නිකල්ව හමු වෙන්නේ. එහෙම හමු වෙන අවස්ථාවේ බෲස්ත් මත්පැන් වලට ඇබ්බැහි නිසා බෲස් තමයි Tamanට ගැළපෙන කෙනා කියලා ස්ටෙලා නැවතත් දෙවනි පාරට ඔහුව විවාහ කරගන්නවා. ආරම්භයේදී සතුටින් ජීවත් වුණත් අවුරුදු 10කට පස්සේ ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා.
පසු කාලෙක මත්පැන් බොන එක නතර කරන්න හිතපු බෲස් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් දවස් 27ක් ඉඳලා මත්පැන් නැබ්බැහිවීමෙන් එළියට එනවා. නමුත් ස්ටෙලා ඒකට සතුටු වුණේ නැහැ. ඇයි කිව්වොත් ස්ටෙලාට මත්පැන් තමයි හැමදේම. බෲස් නතර කළත් ස්ටෙලා මත්පැන් බීම අතහැරියේ නැහැ. බෲස් ඇයට කොච්චර අවවාද කළත් ඇය ඒකට පොඩ්ඩක්වත් අවුම්කන් දුන්නේ නැහැ. මේ නිසා ටිකෙන් ටික බෲස්ව ස්ටෙලාට වදයක් වෙලා තියෙනවා. මේ හැම තොරතුරක්ම පොලිසිය විසින් එක්රැස් කරගෙන තියෙනවා. ඒ වගේම අසල්වාසීන්ගෙන් ස්ටෙලාගෙන ප්‍රශ්න කරපුවාම ස්ටෙලාට ගොඩක් ණය ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ නිවසත් උකසට තියලා තියෙන්නේ කියලාත් ඔවුන් දෙදෙනාම රැකියාවක් කළත් ඒක ණය ගෙවන්න ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් ඒකින නොතක ස්ටෙලා නැවත නැවතත් ණය ලබාගෙන තියෙනවා. මේ නිසා ණය ලබා දුන්නේ නැත්නම් නිවස සීස් කරනවා කියලා වෝනින් ලෙටර්ස් ලැබිලා තියෙනවා. ඒ වගේම නොඑක් ණය ලබා දුන් ආයතන වලින් ඔවුන්ට දැනුම් දීම් ලිපි ලැබෙනවා. මේ ගැන හිතලා කනස්සලයට පත් වුණු ස්ටෙලා ඒ හැම ආයතනයකටම ණය කොමාරි ඊළඟ මාසෙම ගෙවන්නම් කියලා හැම ආයතනයකටම ලිපි ලියලා යවලා තියෙනවා. එහෙම ඇය ඒ ලිපි ලියලා හරියටම දවස් 41කට පස්සේ තමයි බෲස් මරණයට පත් වෙලා තියෙන්නේ. ස්ටෙලා ණය පියවන එකටත් බෲස්ගේ මරණයටත් සම්බන්ධයක් තියෙනවද කියලා ඔයාලා හිතුවොත් ඇත්තටම සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි රක්ෂණ මුදල්. බෲස්ගේ රක්ෂණ මුදල් වල වටිනාකම ඩොලර් 76000යි. ඒ 1986 ගණන් වල මේ වෙනකොට ඒ වටිනාකම ඩොලර් 2,18,000ක්. මේ නිසා තමයි ස්ටෙලා බෲස්ව ඝාතනය කරලා තියෙන්න පුළුවන් කියලා පොලිසිය සැක කරන්න පටන් ගන්නවා. නමුත් බෲස් මරණයට පත් වුණාම නිකම්ම ස්ටෙලාට ඒ රක්ෂණ මුදල් ලැබිලා ඉවරයි. එහෙම තියෙනකොට ඇය විසින්ම පොලිසියට ගිහින් සැමියාගේ මරණය සැකයි කියලා කේස් එක රීಓපන් කරන්න හේතුව මේ වගේ මෝඩ වැඩක් කවුරුත්ම කරන්නේ නැති වෙයි. නමුත් ස්ටෙලා ඇයි එහෙම කළේ කියලා ඇහුවොත් ඔයාලම පුදුම වෙයි. ස්ටෙලා එහෙම කරන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි. ස්ටෙලාගේ තණ්හාව නිසායි. ස්ටෙලාගේ ටාගට් එක බෲස්ගේ රක්ෂණ මුදල් තමයි. නමුත් ඇයගේ ටාගට් එක ඩොලර් 76000ක් විතරක්ම නෙමෙයි. ඒකත් එක්කම ඇක්සිඩන්ටල් ඉන්ෂුරන්ස් පොලිසි කියලා ඩොලර් ලක්ෂයක මුදලකුත් තිබුණා. ඒ කියන්නේ ස්වාභාවික මරණයක් නැතුව සිදුවන හැම මරණයකටම මේ මුදල ලබා ගන්න පුළුවන්. නමුත් අවාසනාවකට මරණ පරීක්ෂණ වාර්තාවේ ස්වාභාවික මරණයක් කියලා සඳහන් වුණා. මේ නිසා ඇයට මේ මුදල ක්ලේම් කරගන්න බැරි වෙනවා. නමුත් ඇය මේකෙන් නතර වෙන්නේ නැතුව මේකටත් වඩා ලොකු සැලසුමක් ඇයට තිබුණා. බෲස්ගේ මරණයට සමග එක්සෙඩ්‍රින් බෙහෙත් නිෂ්පාදන ආයතනයට එරෙහිව නඩුවක් ගොනු කරන්න ඇය සැලසුම් කරලා තිබුණා. ඒකින් ඇය විශාල රක්ෂණ මුදලක් ආයතනයෙන් ලබා ගන්න සැලසුම් කරලා තියෙනවා. නමුත් ඇය හිතපු පරිදි කිසි දෙයක් සිදු වුණේ නැති නිසා ඇය කේස් එක රීಓපන් කරන්න පොලිසියෙන් ඉල්ලා හිටිනවා. නමුත් තවමත් පොලිසියට මේක ඔප්පු කරන්න තරම් පැහැදිලි සාක්ෂියක් තිබුණේ නැහැ. මේ නිසා ඇයව අත්අඩංගුවට ගන්න පැහැදිලි සාක්ෂියක් ලබා ගන්න මාන බලමින් හිටපු පොලිසිය ඝාතකයා ගැන තොරතුරක් ලබා දෙන අයට ඩොලර් ලක්ෂ 3ක ත්‍යාග මුදලක් ලබා දෙනවා කියලා දැනුම් දෙනවා. දවස් කිහිපයකට පස්සේ පොලිසියට ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුම අරන් තිබුණේ වෙන කවුරුවත් නෙමෙයි. ස්ටෙලාගේ පළමු විවාහයෙන් පසුව ලැබුණු දුව වන සින්තියා. මගේ මව තමයි බෲස්ව මැරුවේ. මගේ මව ටික දවසක ඉඳලා අතේ පොතක් සමග හිටියා. ඒ පොත බොටැනි වලට සම්බන්ධයි කියලා ඇය වැදගත් තොරතුරක් හෙළි කරනවා. ඉන්පස්සේ පොලිසිය අදාළ පුස්තකාලයට ගිහින් නම් ලයිස්තු අනුව ඒ පොත හොයලා අරන් ඒකින් ඇය දැඩි අවධානයෙන් කියවපු පරිච්ඡේදයක් හොයාගන්නවා. ඒක ස්ටෙලාගේ ඇඟිලි සලකුණු වලින් තහවුරු වෙලා තියෙනවා. ඒකේ සඳහන් වෙලා තිබුණේ සයනයිඩ් ගැන. මේ සාක්ෂියට සමග වහාම ස්ටෙලාව අත්අඩංගුවට ගන්නවා. එහෙම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනකොට ස්ටෙලා නිහඬව ඉඳලා තියෙනවා. නමුත් සින්තියා ඒ පොත ගැන විතරක් නෙවෙයි පොලිසියට කීවේ තවත් වැදගත් දෙයක් කියනවා. තමන්ගේ මව බෲස්ට මොකක් හරි කරන්න ඕනේ කියලා නිතරම කියමින් හිටියා. මීට කලින් කීපවරක්ම ඔහුව ඝාතනය කරන්න උත්සාහ කළා කියලා කියපු කඩඋත්තරය ස්ටෙලාට එරෙහිව ප්‍රබල සාක්ෂියක් වුණා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙයි. රක්ෂණ මුදල් වෙනුවෙන් බෲස්ව මරපු එක හරි. නමුත් ඇයට කිසිම සම්බන්ධයක් නැති සූසන්ට මොකක්ද උනේ? ඇය කොහොමද මරණයටපත් උනේ කියලා හොයලා බලනකොට තමයි ඒකටත් හේතුව ස්ටෙලාගේ තණ්හාව කියලා හොයාගන්නේ. ඒ තණ්හාව තමයි ඇව තිරසනෙක් වගේ හසුරුවලා තියෙන්නේ. ඇයි කිව්වොත් බෲස් මත්පැන් බොන එක නතර කරපු නිසා මොකද්ද මේ ජීවිතය කියලා ස්ටෙලා කනස්සලෙන් ඉඳලා තියෙනවා. ඇය විසින් මුලාවට ලක් කරලා බෲස්ට බොහෝ ජීවිත රක්ෂණ ලබා ගන්න බල කරලා තියෙනවා. බෲස්ගේ අත්සන යොදලා ඇය විසින්ම තවත්
තවත් ජීවිත රක්ෂණ ලබාගෙන තියෙනවා. ඉන්පස්සේ පොයිසන් සීඩ්ස් ග්‍රයින්ඩ් කරලා ඒවා එක්සෙඩ්රින් බෙහෙත් තුල දමලා බෲස්ට බොන්න සලස්වලා තියෙනවා. නමුත් ඒකෙන් බෲස්ට කිසි දෙයක් සිදුුනේ නැහැ. මානසික ගතියක් විතරයි තිබුණේ. ඒ නිසා හරියටම ඝාතනයක් සිදු කරන්නේ කොහොමද කියලා පුස්තකාලයට ගිහින් ඒ සම්බන්ධ පොත්පත් කියවලා සයනයිඩ් ගැන දැනගත්තු ස්ටෙලා ඒක නිෂ්පාදනය කරන්න ඇය නිතරම භාවිතා කරන ඇල්ජිසයිඩ් පවුඩර් හදන්න යොදා ගන්න ගලේම කුඩු කරලා පවුඩර් කරලා තියෙනවා. ඒ වෙලාවේදී තමයි ඇල්ජිසයිඩ් වල පාටිකල්ස් සයනයිඩ් සමග මිශ්‍ර වෙලා තියෙන්නේ. මේක දන්නේ නැති ස්ටෙලා කැප්සියුල් වල අඩංගු බෙහෙත් එළියට අරන් ඇය හදපු සයනයිඩ් ඒ තුල තියලා තියෙනවා. බලාපොරොත්තු වුණු විදියටම වැඩ ඉවර වෙලා හිස රදයට සමග පැමිණි බෲස් ටැබ්ලට් 4ක්ම බොනවා. ඒක බීපු ගමම සී නැති වුණු බෲස්ව ස්ටෙලා රෝහලට රැගෙන යනවා. ටික වෙලාවකින්ම ඔහු මරණයටපත් වෙනවා. දැන් හැමදේම හරි. දැන් රක්ෂණ මුදල් අරන් ජීවිතය විනෝදයෙන් ගෙවන්න පුළුවන් කියලා හීන දකිමින් හිටිය ඇයට හීන බොද වෙන විදියට ඔහුගේ මරණය ස්වාභාවික මරණයක් කියලා රිපෝට් එකේ සඳහන් වුණා. මේ නිසා කලකිරුණු ස්ටෙලා නැවත එක්සෙඩ්රින් බෝතල් 3ක් අරන් ඇවිත් නැවතත් සයනයිඩ් හදලා ඒක බෙහෙත් පැති තුල දමලා වෙළඳසල් 3කට ගිහින් තියලා ඇවිත් තියෙනවා. ඇයි එහෙම කළේ කියලා ඇහුවොත් ඒවා කවුරු හරි මිලදී ගන්න ඕනේ. ඒවා කවුරු හරි බීලා මරණයටපත් වෙන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ ඔවුන්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ මරණයට හේතුව සයනයිඩ් කියලා තියෙන්න ඕනේ. ඒ පුවත රට පුරාම පැතිරෙන්න ඕනේ. ඒ මොහොතේ ගිහින් බෲස්ගේ කේස් එක රීಓපන් කරලා ඒ බෙහෙත් සමාගමට එරෙහිව නඩු ගොනු කරලා රක්ෂණ මුදල් ලබා ගන්න මාස්ටර් ප්ලෑන් එකක් දාලා තියෙනවා. ස්ටෙලා හිතපු විදියට හැමදේම සිදු වුණා. නමුත් ෆෝරන්සික් කියලා ටීම් එකක් තියෙනවා කියන එක ඇය දන්නේ නැතුව ඇති. ඇල්ජිසයිඩ් කියන පුංචි මොලිකියුල් එකක් තියලා මේ කේස් එක ක්‍රැක් කරලා තියෙනවා. අන්තිමේට ස්ටෙලා තමයි ඒ ඝාතන දෙකම සිදු කළේ කියලා උසාවියෙන් ඔප්පු වෙලා 1988 දී ඇයට වසර 90ක සිරදඬුවම් ලබා දෙනවා. මේ කේස් එකෙන් පස්සේ තමයි USA වල බෙහෙත් පැති වෙනුවෙන් සේෆ්ටි ප්‍රොටෝකෝල් ගොඩක් හඳුන්වලා දුන්නේ. ඉතින් මිස්ට්‍රේසල් රහස් පරීක්ෂකම් වන ඔයාලා මේ කේස් එක ගැන මොකද්ද හිතන්නේ කියන එක පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකක් ඕනේ කියලා හිතනවා නම් පහලින් මිස්ට්‍රි කියලා ටයිප් කරන්න. එතකොට මට දැනගන්න පුළුවන් කී දෙනෙක් මගේ වීඩියෝ බලන්න බලාගෙන ඉන්නවද කියලා. එවනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. සුබ දවසක්.